ආයුබෝවන් ආදරණීය චූටි පුතාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ එක වසර පරිසරය පාඩම යටතේ එන සතුන්ගේ වාසස්ථාන ගැන. සතුන්ගේ වාසස්ථාන කියන්නේ මොකක්ද? සතුන්ගේ ගෙවල්. එහෙනම් අද අපි බලමු සතුන්ගේ ගෙවල් මොනවද කියලා. හරි. මේ ඉන්නේ කවුද? ඔයාලා මෙයාව නම් දැකලා ඇති. ඔයාලා ඒ ගෙදර මිදුලේ මල්වල වහලා ඉන්නවා දැකලා තියෙනවද? කවුද ඉතින්? කවුද මේ? මීමැස්සා. හරියටම හරි කිව්වා. ඉතින් මීමැස්සගේ ගෙදර මොකක්ද? මොකද්ද? මීවදය. ඉතින් මීමැස්සා ගස්වල එහෙම නැත්නම් ඔයාලගේ ගෙවල් වලත් මීවද හදනවා. මේ මීවද වල තමයි මීමැස්සා මල් වලින් ගන්න රොන් එකතු කරලා පැණි පුරවලා තියෙන්නේ. ඉතින් මේ මීමැස්සෝ තනියෙන්ද ජීවත් වෙන්නේ? නෑ. මේ මීමැස්සගේ ගෙදර මීවදේනේ. ඉතින් මේ මීවදේ ඇතුලේ මීමැස්සෝ ගොඩාක් එකට එකතු වෙලා ගොඩාක් සහයෝගයෙන් මීමැස්සෝ ගොඩ දෙනෙක් එකට එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ. මේ කවුද එහෙනම්? දැකලා තියනව නේද? ඔයාලගේ ගෙදරටත් එනවා ඇති. කවුද? ගිරවා. ගිරව ජීවත් වෙන්නේ කොහෙද? බෙනයක් ඇතුලේ. ඔයාලට පේනව නේද? පොඩි බෙනයක් ඇතුලේ චූටි ගිරවෙක් ඉන්නවා. එහෙනම් ගිරවගේ ගෙදර මොකද්ද? ගස්වල තියෙන බෙන. එතකොට මේ බෙන ගොඩාක් වෙලාවට තියෙන්නේ දිරපු ගස් තියෙනව නේද? අන්නේ දිරපු ගස්වල තියෙන බෙනයක් ඇතුලේ තමයි මෙන්න මේ ගිරාහාමි ජීවත් වෙන්නේ පුතේ. තේරුණා නේද? හරි එහෙනම් අපි බලමු ඊළඟ සතා කවුද කියලා. මේ කවුද? කවුද? කූඹියා. ඔයාලගේ ගෙදරත් ඉන්නව නේද කූඹියෝ? ඉතින් කූඹියෝ කොහෙද ජීවත් වෙන්නේ? කූඹි ගුලේ. කූඹියොත් මීමැස්ස වගේම ගොඩ දෙනෙක් එකට එකතු වෙලා තමයි මේ කූඹි ගුල හදන්නේ. ඉතින් කූඹි ගුල තමයි එහෙනම් කූඹියාගේ ගෙදර වෙන්නේ. මේ කවුද? ඒත් කූඹියෙක් නේද? හැබැයි එයා මොන පාටයිද? තුඹුරු පාටයි. එතකොට මෙයාට අපි මොකක්ද කියන නම? මොකද්ද? දිමියා. ඉතින් මේ දිමියාගේ ගෙදරට අපි මොකද්ද කියන්නේ? දිමි ගොටුව කියලා. ඔයාලා දැකලා තියෙනවද? ගස්වල කොළ එකට එකතු කරලා රවුමට බෝලයක් වගේ හදපු ගෙයක්. අන්න ඒ ගේ තමයි මේ දිමියෝන්ගේ ගේ. ඉතින් අපි ඒකට කියනවා දිමි ගොටුව කියලා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ලේනහාමි. ලේනහාමි නම් හැමදාම උදේටත් ඔයාලා ගෙවල් වලට එනවා. ඉතින් හවසටත් එනවා. එතකොට ලේනහාමි පුතේ කොහෙද ජීවත් වෙන්නේ? ලේන කූඩුවේ. ඉතින් ගස්වල ඉති වල තමයි යාලා ගෙවල් හදන්නේ. ඒ වගේම ඔයාලා දැකලා ඇති ඔයාලගේ ගෙදරත් වහලේ උඩ එහෙම ලේන කූඩු හදලා ඒ කූඩු ඇතුලේ ලේන පැටවෝ ඉන්නවා. ඉතින් මේ ලේනහාමි ඔයාලා දන්නවද කොහොමද මේ කූඩුව හදන්නේ කියලා? දන්නවද? කොහොමද හදන්නේ? ලණු කෑලි, පොල් කෙඳි, එතකොට ඔය ගෙදර සමහර තැන්වල තියෙන නූල් කෑලි, පුළුන් මේ වගේ දේවල් අරගෙන ගිහින් තමයි ලේනහාමි එයාගේ ලස්සන චූටි ගෙදර හදාගන්නේ. මේ මොකද්ද මේ? අමුතු ගෙයක්. අමුතු ලස්සන ගෙයක්. මොකද්ද මේ? වඩු කුරුළු කූඩුවක්. වඩු කුරුළු කූඩුව හදන්නේ කවුද? වඩු කුරුල්ලා. එහෙනම් මේ කහ පාට ඔළුවක් තියෙන අලු පාට තටු තියෙන කුරුල්ලා කවුද? වඩු කුරුල්ලා. ඔයාලා මීට කලින් දැකලා තියෙනවද? බලන්නකෝ. වඩු කුරුළු කූඩු ගොඩායි. වඩු කුරුල්ලෝ ගොඩායි. ඉතින් වඩු කුරුල්ලොත් රංචු වශයෙන් එකතු වෙලා ලස්සන ගෙවල් හදනවා. අපි කියනවා ඒකට වඩු කුරුළු කූඩුව කියලා. ඔයාලා දන්නවද මේ වඩු කුරුළු කූඩුව ඇතුලේ එයාලට ජීවත් වෙන කාමර ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ ගොඩාරිය ඇතුලේ එතකොට එයාලා රැට ඉන්නකොට කළුවරයිනේ. මොකද මේක ටිකක් ලොකුයිනේ. ඉතින් මේ කළුවර යවා ගන්න මොකද මේ වඩු කුරුල්ල කරන්නේ? ඔයාලා දන්නවද? කලා මැදිරියෝ අල්ලගෙන මේ වඩු කුරුළු කූඩුව ඇතුලේ තියෙනවා. එතකොට ඒ කලා මැදිරියෝන්ගේ එළියෙන් තමයි ඒගොල්ලෝ ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ මේ කවුද? දැකලා පුරුදුයිද? ඔයාලා ගෙදරත් ඉන්නවා දැකලා ඇති. කවුද? රන් කුඹලා.
රන් කුඹලගේ ගෙදරට අපි කියනවා මොකද්ද? රන් කුඹල් ගේ. ඉතින් රන් කුඹල ගේ හදන්නේ කොහමද? මැටි අරගෙන ගිහිල්ලා තමයි ගේ හදන්නේ. එතකොට එයා ගේ හදන්නේ කොහෙද? පුංචි දුවල පුතාලගේ ගෙවල් තියෙනවා නේද? අන්න ඒ ගෙවල් වල උළුවස්තවල් වල ගෙදර බිත්තියේ තමයි රන් කුඹල ගොඩාක් වෙලාවට එයාගේ ගේ හදන්නේ. ඊට පස්සේ මේ කවුද මේ? ටිකක් සරත් පාටයි. කවුද මේ? දැකලා තියෙනවද? කවුද? වේයා. එතකොට වේයාගේ ගේ මොකද්ද? තුඹස. වේයත් එයාගේ ගේ හදන්නේ මැටි එකතු කරලා. ඉතින් අපි ඒකට කියනවා තුඹස කියලා. මේ කවුද මේ? සුදු පාට, අලු පාට, කළු පාට, කන් දෙක දිග සතා කවුද? හාවා. හාව කොහෙද ජීවත් වෙන්නේ? ඔයාලා දන්නවද? ගස් බෙනියක්ද? නෑ. හාව කොහෙද? හාහාමි කොහෙද ජීවත් වෙන්නේ පැටියෝ? කොහෙද? හා බෙනයක. හා බෙනේ නැත්තම් අපි කියන එකට හා වගේ ගුල. හා ගුල. එතකොට හා ගුල් කොහෙද තියෙන්නේ? පොළව යට. පොළව යට යාගේ චූටි කකුල් දෙකෙන් හාරලා ගුලක් හදාගෙන ඒක ඇතුලේ තමයි එයා ජීවත් වෙන්නේ. ඉතින් මේ ගුල ඇතුලේ පස්තුඩක් නෙමෙයි එයා ඉන්නේ. එළිය අපිට හම් වෙන කෙඳි වර්ග, පුළුම් ඒ වගේ දේවල් මෙයාලා මේ බෙනේ ඇතුලට අරන් ගිහින් ගුහාව ඇතුලේ තියලා අන්න ඒකේ උඩ තමයි ජීවත් වෙන්නේ. මකුළු රාළහාමි නම් සතුටින් වගේ නේද ඉන්නේ බලන්නකො. මකුළු රාළහාමි උන්ට hina වෙලා ඉන්න. මකුළු රාළහාමි නම් ඔයාලගේ ගෙදර, කාමරේ, සාලේ හැම තැනම හදාගෙන ඉන්නව නේද ගෙවල්. මොනවද අපි ඒවට කියන්නේ? මකුළු දැල කියලා. එහෙනම් මකුළු හාමිගේ ගේ මොකද්ද? මකුළු දැල්. හරි. ඔන්න එහෙනම් ඔයාලගේ පරිසරයේ පාඩම යටතේ තියෙන සත්තුන්ගේ වාසස්ථාන ගැන ටීචර් අද කියලා දුන්නා. ඉතින් පුතාලා හැමෝටම ඒ දේවල් තේරුණා නේද? එහෙනම් ළමයි අපි අලුත් මාතෘකාවක් යටතේ ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. එහෙනම් දැනට ටීචර් ගිහින් එන්න. පරිසරයෙන් ඉන්න.